මම ශිරංගි මේ මගේ හස්බන්ඩ් අසංක අපේ වෙඩින් එක තිබ්බේ ජූන් 5th හොටෙල් ක්ලැරියන් එකේ අපි වෙඩින් එක ප්ලෑන් කරේ අවුරුද්දකට විතර කලින් අපි ඉස්සෙල්ලාම කරේ හොටෙල් එක බුක් කරා ඊට පස්සේ චර්ච් එක ඒ ඩේට් එක බලලා චර්ච් එකත් බුක් කරා මට ඩ්‍රෙස් කරේ තිරංගා නවගමුව සාරිගේ කලර් එක උනේ white and silver ගොයිනවේ කලර්ස් උනේ පීකොක් බ්ලූ එකක් මොකද කිව්වොත් ඒක අර බ්‍රයිඩ්ස්මේඩ් ලගේ කලර්ස් උත් එක්ක මැච් වෙන නිසා පීකොක් බ්ලූ සිලෙක්ට් කරගත්තා ෆ්ලවර් ඩෙකොරේෂන්ස් ගියේ white and blue එක පොඩි green touch එකක් දීලා ලයිට්ස් ඔක්කොම ඒ විදිහට තමයි arrange කරලා තිබ්බේ හොටෙල් එකේ මම ෆස්ට් ඩේ ඉන්දියන් විදියටත් ගොයිනවේ වෙස්ටර්න් විදියටත් හෝම් කමින් එක කැන්ඩියන් තමයි ඩ්‍රෙස් කරේ අපේ ගෲප් එකේ බෙස්මන්ලා දෙන්නයි පේජ් බොයිස්ලා තුන් දෙනයි ෆ්ලවර් ගර්ල්ස්ලා තුන් දෙනයි බ්‍රයිඩ්ස්මේඩ්ස්ලා දෙන්නෙක් හිටියා ඒ කලර් තීම් එකක් තිබ්බා කලර් තීම් එක උනේ රොයල් බ්ලූ and ඇපල් ග්‍රීන් එකක් ඒකේ කලර් සිලෙක්ට් කරගන්න හැම ගොඩක් උදව් වුණා බියුටිෂන් තිරංග අපිට සෑහෙන උදව් කරා අපේ කලර් තීම් එකට අපි කියන්නේ අපි ඊටන් හිටියේ කලර්ස් වෙන දෙයක් වෙනකොට අපේ යා තමයි මෙයාගේ කලර් එක බලලා ඉවරලා යක්වා මෙයාට බ්‍රයිඩ්ස්මේඩ්ලට මේ කලර්ස් කියත් හොඳයි කියලා ඒක නිසා අපි ආකි කලර්ස් වලට සිලෙක්ට් කරා මේක ලස්සනට තිබ්බයි දා ෆන්ක්ෂන් එක කියන අපි හිතපු නැති විදිහට කලර්ස් සෑහෙන මැච් වෙලා තිබ්බා ක්ලැරියන් හොටෙල් එක ගැන කිව්වොත් එහෙම ක්ලැරියන් එකේ අපිට කියන්නේ ගොඩක්ම අමල් තමයි උදව් කරේ. ඒ කියන්නේ එයා හෙල්ප් කරපින්දට අපිට හරියට මෙනු එකක් සිලෙක්ට් කරන්නත් එයා සෑහෙන අපිට උදව් කරා. ක්ලැරියන් හොටෙල් එක අපේ ක්‍රවුඩ් එකත් එක්ක බලද්දී ගොඩක්ම මැච් වුණා ඒ හොටෙල් එක අපිට. ක්‍රවුඩ් එක ෆස්ට් ඩේ එකේ අපිට 300 විතර හිටියා. ඒකට ක්ලැරියන් හොටෙල් එක ගොඩක්ම පහසු විදිහට අපිට කරගන්න පුළුවන් වුණා ක්ලැරියන් හොටෙල් එක තිබ්බ නිසා. ෆස්ට් ඩේ එකේ මම බ්ලැක් සූට් එකක් ඩ්‍රෙස් කරේ. මගේ බෙස්මන්ලා ඔක්කොම බ්ලැක් තමයි ඩ්‍රෙස් කරේ. හෝම් කමින් එකේදී මගේ කලර් එක වෙනස් කරා. මම කියන්නේ මෙයා රෙඩ් සාරි එකක් අඳින්න නිසා මම බේජ් කලර් එකට යන්න හිතුවා. ඒක කියන්නේ ගොඩාක් ෆොටෝස් වලට ඒක ලස්සනට තිබ්බා බේජ් කලර් එකට ගිය නිසා. හෝම් කමින් එකේ මම ඩ්‍රෙස් කරේ කැන්ඩියන් රෙඩ් and gold වලින් තමයි සාරි එක වර්ක් කරලා තිබ්බේ. මෙයා ඇන්දේ බේජ් කලර් බ්ලේසර් එකක්. ඒක හොඳට මැච් වුණායි කියලා අපි හිතුවා. ඒක නිසා ඒ කලර් සිලෙක්ට් කරගත්තා. Mata rahasin Randi kiyu kata Dasin nube dasin Mulu loa matisuna Pini aharena sitale Nube mata kayan unu humatama Dasin nube dasin Mulu loa matisuna මම මේ අවස්ථාව තෝරගන්නවා මගේ වෙඩින් එක සක්සස් කරගන්න හැකි වුණ හැම දෙයකටම තෑන්ක්ස් කරන්න. මුලින්ම කියනවා අපේ පේරන්ට්ස්ලයි මේගොල්ලන්ගේ පේරන්ට්ස්ලයි අපේ අයියාගේ වයිෆ් එතකොට මේගොල්ලන්ගේ නංගි මේගොල්ලන්ගේ මල්ලි අපිට සෑහෙන උදව් කරා අපේ වෙඩින් එක සක්සස් කරගන්න. ඒ අමතරව අපි බියුටිෂියන්ස්ලයි ෆ්ලවර් ඩෙකොරේෂන්ස් කරපු අය ෆොටෝ කරපු අය හැම එක්කෙනාටම මේ අවස්ථාව මම යොදා ගන්නවා තෑන්ක්ස් කරන්න. වෙඩින් එක ගොඩාක්ම සාර්ථක කරගන්න පුළුවන් වුණා ක්ලැරියන් හොටෙල් එක ගත්ත නිසා. ඒකේ මැනේජ් ස්ටාෆ් එක අපිට සෑහෙන උදව් කරා අපිට මේ වෙඩින් එක සක්සස් විදිහට කරගන්න. ඊට අමතරව ඒකේ අමල් අපිට කියන්නේ ගොඩාක් උදව් කරා. අපේ වෙඩින් එක අපි කිසිම දෙයක් ඒ කියන්නේ හොටෙල් එකට ගිය වෙලාවේ ඉඳලා කිසිම දෙයක් බැලුවේ නැහැ. ඒකේ අමල් ඔක්කොම කට්ටිය ඒක යොදවලා ගාන බැලන්ස් කරලා තිබ්බා. අපිට කිසිම දෙයක් අඩුපාඩුවක් තිබුණේ නැහැ ක්ලැරියන් හොටෙල් එකේ. ඒක නිසා ඒ ස්ටාෆ් එකටත් මම මේ අවස්ථාව යොදා ගන්නවා තෑන්ක්ස් කරන්න.
දවස් විවාහ වැඩසටහනින් ඔබට අර්ථවත් මෙන්ම සුවිශේෂී විශේෂාංග රාශියක් අරගෙන ආවා. ඉතින් මේ හැම දෙයකම අවසානයේටයි අපි මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපේ සූදානම අද දවසේ විවාහ වැඩසටහනින් ඔබගෙන් සමු අරගෙන යන්න. නමුත් ලබන සතියේ ඉරිදා දවසේදී හරියට මුදේ 10ට අපිත් එක්ක එකතු වෙන්න කියලා ඔබට ආදරෙන් ආරාධනා කරනවා. පුරා පැයක කාලයක් අපි සූදානම් ඔබගේ විවාහය සාර්ථක කරගන්නට අත්‍යවශ්‍ය විශේෂාංග එදිනට රැගෙන එන්න. එසේනම් ගිහින් එන්න. ඔබ සියලු දෙනාටම ආදරණීය සති